දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද අපි කියන්න හදන්නේ චීනයෙන් එන අලුත්ම සුපිරි මෝටර රථයක් ගැන. හිතන්න බලන්න මොබයිල් ෆෝන් හදන කම්පැනි එකකින් එන සුපිරි විදුලි සෙඩාන් එකක් තප්පර දෙකකටත් අඩු කාලෙකින් පැයට කිලෝමීටර් 100ට දුවනවා කියන්නේ. ඒ තමයි Xiaomi SU7 Ultra. මේක නිකන් විදුලි කාර් එකක් නම් නෙවෙයි. මේක Xiaomi SU7 Ultra ෂැන්හයි ජාත්‍යන්තර ධාවනපතේ වේගවත්ම නිෂ්පාදන මෝටර රථය. ඒ කියන්නේ පාරේ යන්න බැරි විදියට මොඩිෆයි නැති වාහන වලින් වේගවත්ම මෝටර රථ විදිහටත් වාර්තාවලට එකතු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නෝබ්‍රිං වල වේගවත්ම දොරවල් 4 සහිත කාර් එක විදිහටත් Xiaomi SU7 Ultra වාර්තාවලට එකතු වෙනවා. ඒ වගේ සුපිරි පර්ෆෝමන්ස් එකක් තියෙන මේ කාර් එකේ මිලත් හිතා ගන්න බැරි තරම් අඩුයි. Xiaomi SU7 Ultra ගැන කතා කරද්දී ෆෝඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිම් ෆර්ලි මහතා මේ මෝටර රථය ගැන විශේෂ යමක් සටහනක් විදිහට තියලා තියෙනවා. ඔහු පසුගිය මාස කිහිපය තිස්සේ Xiaomi SU7 එකක් පාවිච්චි කරලා තිනවා වගේම ඒකට අතහරින්න හිතෙන්නේ නැහැ කියලා ඔහු ප්‍රකාශයක් සටහන් කළා තියෙනවා. ඉතින් මේ ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. සුබ දවසක් ඔයාලා හැමෝටම. Classes.lk. Post your classes today and get more students.